ඔයාට දැන් ජීවිතේ මහන්සිය වගේ දැනෙනවද? සමහර වෙලාවට ඔයාට මොනවද කරන්න ඕනි කියලාවත් හිතා ගන්න බැරි වෙලා ඇති. නැත්නම් ඔයා එකම තැන ස්ටක් වෙලා ඉන්නවා වගේ ෆීල් වෙලා තියෙනවද? මම ඔයාට එක දෙයක් කියලා දෙන්නම්. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් බලය තියෙන්නේ වෙන කෙනෙකුට නෙවෙයි. ඒක තියෙන්නේ ඔයාටමයි. ඒ වෙනස පටන් ගන්න අදින් මෙන්න මේ මොහොතෙන් ඔයා ගන්න පුංචි පියවරවලින්. අපිට පොඩි කාලේ ඉඳන්ම කියලා තියෙන්නේ සක්සස් වෙන්න ටැලන්ට් එකක් ඕනේ කියලා, ලක් එකක් ඕනේ කියලා, නැත්නම් සල්ලි ඕනේ කියලා. ඒත් ඇත්තටම ඒවට වඩා පවර්ෆුල් දෙයක් තියෙනවා. ඒක තමයි ඔයාගේ මයින්ඩ් සෙට් එක. ඔයා හිතන විදිහ, ඔයාගේ ජීවිතේ හැඩ කරනවා. ඔයා නිතරම මට බෑ, මට chance එකක් නැහැ, මම ලකී නැහැ වගේ දේවල් හිතනවා නම් ඔයා ඒව විශ්වාස කරනවා නම් ඒ විදිහටම ඔයාගේ ජීවිතේ ගමන් කරනවා. ඒ වචන ටිකෙන් ටික හැමින් ඔයාගේ confidence level එක බිඳ දමන්න පටන් ගන්නවා. ඒ ටිකකට හිතලා බලන්න. ඔයා ඒක වෙනස් කරනවා කියලා, මට බෑ වෙනවට මට පුළුවන් කියලා try කරනවා කියලා හිතන්න. මම fail වෙනවා කියලා හිතනවා වෙනවට මම මේ දේවල් ඉගෙන ගන්නවා කියලා හිතන්න. මෙන්න මේක පොඩි change එකක් වගේ පෙනුනට ඒක තමයි ඔයාගේ future එක වෙනස් කරන ලොකුම turning point එක. මතක තියාගන්න, successful වෙන අය වෙනස් වෙන්නේ පිටතින් නෙවෙයි, අතුලාන්තයෙන්මයි. තවත් වැදගත් දෙයක් තියෙනවා. ජීවිතේ ඩිරෙක්ෂන් එකක් නැත්තම් ඔයා කොහෙට යනවද කියලා ඔයාටම දන්නේ නැහැ. ඒක නිසා ඔයාට ගෝල් එකක් ඕනේ. ක්ලියර් ගෝල් එකක්. ඉතින් ඔයා දැන් හිතන්න, ඔයාට ඇත්තටම ඕන දේ මොකද්ද කියලා පොඩ්ඩක් හිතන්න. ඒක පැහැදිලිව කොලයක ලියන්න. හිතේ තියාගෙන ඉන්න එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයා ලියපු ගෝල් එකක් ඔයාට නියමිත ඩිරෙක්ෂන් එකක් දෙන්න පටන් ගන්නවා. ඔයාට ජීවිතේට අරුතක් දෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට ජීවත් වෙන්න ආස හිතෙනවා. ඔයා ගෝල් එකක් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට පුංචිම ගෝල් එකක් තෝරගෙන ඔයා ඒක පැහැදිලිව කොලයක ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේ ලියපු ගෝල් එකට ඇක්ෂන් ගන්න පටන් ගන්න. ලොකු සක්සස් එකක් එක දවසකින් එන්නේ නැහැ. ඒක බිල්ඩ් වෙනවා. දිනපතාම කරන පොඩි ස්ටෙප් වලින්. සමහර දවස්වලට ඔයාට මොටිවේෂන් එක නැති වෙයි. සමහර දවස්වලට ඔයාට අමාරු හිතේ. ඒත් ඔයාට ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. කොච්චර අමාරු දවස් ආවත් ස්ලෝ වෙවි හරි ඔයා ඉදිරියටම යන්න ඕනේ. මෙන්න මේ ඩිසිප්ලින් එක තියෙනවා නම් ඔයා කවදාවත් ඔයාගේ ගෝල් එක අතාරින්නේ නැහැ. ඒක නිසා ඔයාට ගෝල් එකක් තිබ්බා වගේම මේක ඇක්ෂන් එක ගන්නකොට ඔයා අනිවාර්යයෙන්ම ඩිසිප්ලින් එකක් තිබිය යුතුමයි. ඔයා කවදාවත් ඔයාගේ ගෝල් එක අතෑරලා දාන්නේ නැතිව හැම දවසකම ගෝල් එක වෙනුවෙන් වැඩ කළ යුතුයි. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා වටේ ඉන්න පිරිස. ඔයා වටේ නෙගටිව් අය ඉන්නවනම් ඔයාට හොඳට හිතන්නවත් අමාරු වෙනවා. ඔයාගේ ඩ්‍රීම්ස් වලට බිලිව් නොකරන අය, ඔයාට බැහැ කියන අය, ඔයාගේ එනර්ජි එක අඩු කරන අය ඔයා වටේ ඉන්නවනම් පුළුවන් තරම් එයාගෙන් ඈත් වෙන්න. ඒක නිසා පුළුවන් තරම් ඔයාට සපෝට් කරන අය, ඔයාව විශ්වාස කරන අය, පොසිටිව් අයත් එක්ක නිතරම ඉන්න පටන් ගන්න. එතකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඔයා දන්නේම නැතුව ඉහළට යනවා. ඒකෙන් ඔයාගේ හීනට, ඔයාගේ ඩ්‍රීම් එකට යන තව ඔයාව ලං වෙනවා. ඔයාගේ ඩ්‍රීම් එකට දවසින් දවස ඔයා ටිකෙන් ටික ලං වෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න, ෆේලියර් කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක ලෙසන් එකක්. ඔයාගේ ගෝල් එකට යන ගමනේදී ඔයාට වැරදුනා කියලා ඔයා වැරදුනා කියන්නේ ඔයා try කරලා තියනවා කියන එක. ඒක නිසා වැරදි වලට බය වෙන්න එපා. වැටුණත් නැවත නැගිටලා ඉදිරියට යන්න. ඒක තමයි සක්සස්ෆුල් වෙන අය ගෙනියන වටිනම හැබිට් එක. ඔයා වැටුණත් ආයෙ නැගිටින එක මතක තියාගන්න. ඔයාට පුළුවන්. ඔයාගේ හීනේ දිනනකම් උත්සාහ කරන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ නම් පර්ෆෙක්ට් මොමන්ට් එකක් එනකන් ඉන්න එපා. පර්ෆෙක්ට් ටයිම් එකක් කියලා දෙයක් නැහැ. හොඳම වෙලාව මේ දැන්. පොඩි ස්ටෙප් එකක් ගන්න. අද එකක් කරන්න. හෙට ඊට වඩා තව පුංචි දෙයකින් ස්ටෙප් එකක් වැඩි කරන්න. මේ විදිහට ඔයාගේ ජීවිතේ හෙමින් වෙනස් වෙන්න පටන් ගන්නවා. අවසානයේට මම ඔයාට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. මේ වීඩියෝ එක බලලා නවත්තන්න එපා. ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ මේ වීඩියෝ එක නිසා නෙවෙයි.
ඔයා ගන්න ඩිසිෂන් එක නිසා. අදම තීරණය කරන්න මම වෙනස් වෙනවා කියලා. ඔව් ඔයාට පුළුවන්. බිලිව් කරන්න. ඔය ස්ටාර්ට් කරන්න. කවදාවත් ගිව් අප් කරන්න එපා. ඉතින් මේ ඔයාගේ කතාවයි.